බලන්නකෝ අද ගෙනාවේ ලස්සන කොෆි වලින් හදන කප් කේක් රෙසිපි එකක්. ඉතින් ව්‍යාපාර කරන අයට විශේෂයෙන්ම මේක ගැලපෙනවා. පළවෙනි වතාවට හදන අයට උනත් ගැලපෙනවා. ඉතින්ම අපි කොපි මිශ්‍රණය හදාගමු. වතුර මේස හැඳි එකයි කොපි තේ හැඳි එකයි දාලා ඉන්ස්ටන්ට් කොපි ගන්න. නෙස්කැෆේ වගේ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට හොඳට මික්ස් කරලා පැත්තකින් අරන් තියාගන්න. මද රස්නේ වතුර එකතු කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ මම අරගත්තේ ඇස්ට්‍රා වලින් ග්‍රෑම් 125ක්. ඒ කියන්නේ මාජරින් වලින් තමයි අරගත්තේ. ඉතින් ඔයාලට බටර් අරගන්නත් පුළුවන්. ඉතින් මේක විනාඩියක් විතර මෙන්න මේ විදියට හොඳට බීට් කරාම ක්‍රීම් කලර් එනකම් බීට් කරගන්න. අනිවාර්යෙන් ඔයා ගනිද්දි බටර් හෝ මාජරින් ගනිද්දි රූම් ටෙම්පරේචර් එකේ කාමර උෂ්ණත්වයේ තියලා අරගන්න. ක්‍රීම් කලර් එකක් වෙනකන් බීට් කරගන්න. ඊට පස්සේ සීනි ග්‍රෑම් 125ක් තමයි අරගත්තේ. සීනි කුඩු කරගන්නවා නම් ගොඩක් හොඳයි. මම කැට කුඩා සීනි වලින් අරගත්තේ. ඉතින් මම සම්පූර්ණ සීනි ප්‍රමාණය එකවරම දාගත්තා. ඉතින් දෙසරකට දාගන්න පුළුවන් නම් හොඳයි. ඉස්සෙල්ලා බීට් කරන්න කලින් හොඳට මික්ස් කරගත්තා. බීට් ක්‍රීම් ආධාරයෙන් මොකද විසිරෙන්නට තියෙන ඉඩ කඩ අඩු කරගන්නට. ඊට පස්සේ වෙන්න මේ විදියට හොඳට බීට් කරගන්නවා. විනාඩි 1:00ක් විතර බීට් කරලා මෙන්න මේ විදියට ඇතුළට එකතු කරගන්නවා. මොකද වටේ තියෙන ටික බීට් වෙන්නට අවශ්‍ය හින්දා මොකද මේ ප්‍රමාණවල ඉතාමත් චූටි ලොකු ප්‍රමාණවල නෙමෙයි. ඉතින් බීට් කරගද්දී හරියටම බීට් කරගන්න ඕන. ඒ නිසා මෙන්න මෙහෙම වටේ තියෙන ටික එකතු කරලා නැවතත් විනාඩියක් විතර මෙන්න මේ විදියට බීට් කරගන්නවා. එතකොට හොඳ ක්‍රීම් පේස්ට් එකක් වගේ මිශ්‍රණයක් තමයි ඉතින් අපිට හම්බෙන්නේ. මෙහෙම බීට් කරගත්තට පස්සේ අපි මේකට බිත්තර එකතු කරන්න ඕන. සාමාන්‍ය ටිකක් ලොකු බිත්තර දෙකක් මම එකතු කරගන්නවා. ඉතින් බිත්තර වෙන වෙනම කඩලා බෝල් එකකට එකතු කරගන්න. එකවරකට එකයි එකතු කරන්නේ. එක එකතු කරලා තප්පර 30ක් විතර එකක් බීට් කරගන්නවා. ඊට පස්සේ අනිත් එක එකතු කරලා බීට් කරගන්නවා. ඉතින් මෙහෙම බීට් කරද්දී වටේ ගෑවිලා තියෙන දේවල් ඇතුළට පොඩ්ඩක් එකතු කරගන්න. ගොඩක් ගෑවිලා තියෙනවා නම් ඉතින් මෙන්න මේ විදිහට මම දෙවෙනි බිත්තරෙත් එකතු කරගත්තා. එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා. දැන් විනාඩියක් විතර එක දිගට බීට් කරගන්නවා. මේ වෙද්දී අපිට සීනි දිය වෙලා නැති වෙන්නට පුළුවන්. කලින් වෙලාවේ අපි බිත්තරත් බීට් කරගෙන යද්දී සීනි ගොඩක් වෙලාවට අපේ දිය වෙනවා. ඉතින් උඩු කරගත්ත සීනි ගන්නවා නම් ඊටවත් පහසෙන් අපිට සීනි ටික දිය කරගන්නට පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේ තියෙන ටිකත් එකතු කරලා තවත් තප්පර 30ක් විතර බීට් කරගන්නවා. ඔක්කොම බිත්තර දෙකම දාලා විනාඩි 1:00ක් දෙකක් වගේ බීට් කරගන්න. ඊට පස්සේ අපි මේක පොඩක් පැත්තකින් අරන් තියාගන්නවා. ඊට පස්සේ අපි හදාගන්නවා අපි පිටි මිශ්‍රණය. මේක කලින්ම හදාගන්නා නම් හොඳයි. පම් පිටි ග්‍රෑම් 125ක් අරගන්න. ඒකට බේකින් පවුඩර් වලින් තේ හැඳයි බේකින් සෝඩා වලින් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. ඉතින් මේ පිටි ටික හලලම එකතු කරගන්න. මම භාගයක් විතර හලලා මෙහෙම එකතු කරා. ඊට පස්සේ මම ස්පැචුලා එක ආධාරයෙන් මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මෙන්න මෙහෙම මේ වෙලෙදී අපිට බීට් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදියට හොඳට පිටි ටික කවලම් වෙන විදියට අපි කවලම් කරගෙන ඊට පස්සේ අපි ඊළඟ කොටසත් ඒ විදියටම හලලා එකතු කරගන්නවා. මේ ප්‍රමාණයෙන් කප් කේක් 10ක් 12ක් වගේ තමයි හදාගන්න පුළුවන්. මම ටිකක් ලොකු කප් කේක් තමයි හදාගත්තේ. මම කප් කේක් 10කට තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදියට දෙවෙනි පිටි මිශ්‍රණයත් අපි කවලම් කරගන්නවා පේස්ට් එකක් වගේ එනකන්. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කලින් හදාගත්ත කොපි මිශ්‍රණය. මේ කෝෆි මිශ්‍රණය එකතු කරද්දී ඔයා මද රස්නේ උණු වතුර ගත්තා නම් මේක අනිවාර්යයෙන්ම නිවිලා තියෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේක තප්පර 30ක් විතර මෙන්න මේ විදියට කොෆි සහ අපේ අනිත් කේක් මිශ්‍රණය එකට මික්ස් වෙනකන් හොඳට කවලම් වෙනකන් තප්පර 30ක් 40ක් බීට් කරගන්න. ඊට වඩා බීට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට අතින් කවලම් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ බීටර් අයින් කරලා වටේ තියෙන ඔක්කොම ටික භාජනයේ ඇතුළට එකතු කරලා තවත් කවලම් නොවි තියෙනවා නම් හොඳට මේ විදියට කිහිප වතාවක් එකම පැත්තට මේ වගේ මික්ස් කරලා අරගන්න. ඊට පස්සේ මේ බැටර් එක අපි පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන අපි කප් කේක් ට්‍රේ එක අරගමු. මම හාල් ටිකක් එකතු කරලා ගත්තේ. මොකද ඇස්ට්‍රා වලින් හදද්දී ටිකක් තෙල් එනවා බටර් වලින් හදනවට වඩා. එහෙනම් මම හාල් ටිකක් ඇතුළට එකතු කරගත්තා. මොකද ඊට පස්සේ අපිට ඔයිල් එනවා නම් ඔයිල් ටික හාල් ටිකට උරා ගන්නවා. ඊට පස්සේ මම අයිස්ක්‍රීම් ස්කූප් එකක් තමයි අරගත්තේ. ඒකෙන් මම පෙන්නපු වගේ ප්‍රමාණයක්, ඒ කියන්නේ
4න් 3ක් විතර පිරෙන විදියට තමයි දාගන්නේ. ඊට පස්සේ ටූත් පික් එකක් ආතාරින් අනිවාර්යයෙන්ම මේක පැතලි කරන්න. නැත්තම් ඒකාකාරව මේ කප් කේක් එක පිපෙන්නේ නැතුව යනවා. හොඳට සමතලා කරලා තමයි පැතලි කරලා තමයි දාන්න ඕන. පොඩ්ඩක් ගසාගෙන බේක් කරගන්න විනාඩි 22ක් 20ක් අතර කාලයක් 160ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එක තමයි මේක අපි බේක් කරගත්තේ. බලන්න තෙල් ගතියක් ටිකක් අඩුයි. හරිම ලස්සනයි. මේක පුළුන් වගේ කේක් එකක්. මතක ඇතුව ඔයා බැටර් එක හදද්දී විනාඩි 10ක් oven එක ප්‍රීහීට් වෙන්න දාගන්න. මෙන්න මේ විදියට ස්පොන්ජ් එකක් වගේ සුවඳ ගහන කොෆි කප් කේක් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මේක හරිම රහයි. මාරම සුවඳකුත් එනවා. ඉතින් ඔයාට try කරලා බලන්න පුළුවන්. අයිසින් නොදා වුණත් ඔයාට කන්න පුළුවන් කේක් එකක් තමයි මේ. ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකින් අරන් තියලා කාමරුෂ්‍යත්තේ තියෙන බටර් ග්‍රෑම් 100ක් තමයි මේ අරගත්තේ. මාර්ජරින් ගන්නෙ නැහැ මම. අයිසින් එක හදද්දී බටර් තමයි අරගන්නේ. මොකද බටර් වලින් තමයි හොඳ රස අයිසින් එකක් හදාගන්න පුළුවන්. කාමරුෂ්‍යත්තේ නැතුව අයිසින් හදන්න බටර් ගන්න එපා. මොකද බටර් එක ටිකක් soft එකට තිබ්බහම තමයි අයිසින් එක හරියට එන්නේ. ඉතින් විනාඩි 3-4ක් අපි මේක එක දිගට බීට් කරගන්න ඕන. එතකොට තමයි කලර් එක වෙනස් වෙන්නේ. ඉතින් ඔයාගේ බටර් එකේ සමහර වෙලාවට බටර් එකේ බ්‍රෑන්ඩ් එක අනුව ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයා මතක තියාගන්න හොඳ ක්‍රීමි පේස්ට් එකක් එනකන් ඒක බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම එකතු කරගන්නේ අයිසින් sugar. මම 1:2 අනුපාතයෙන් අයිසින් sugar ග්‍රෑම් 200ක් තමයි එකතු කරන්නේ. ඉතින් මේ අයිසින් ප්‍රමාණය කප් කේක් 10කට ප්‍රමාණවත්. ඉතින් ලොකු ප්‍රමාණවල් අයිසින් යොදන්න නැතුව සාමාන්‍ය ඩිසයින් එකක් දාගන්නට මේ ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා කප් කේක් 10කට. ඉතින් මෙන්න මේ විදියට අයිසින් සීනි ටික දාලා කවලම් කර ගන්නවා. මොකද බීට් කරද්දී වටේ ඉහන එක නතර කරගන්න. ඊට පස්සේ මේක විනාඩි කිහිපයක් බීට් කර ගන්නවා. ලස්සන ක්‍රීමි ලුක් එකක් එනකම් අයිසින් එක කොටසක් තමයි අපි අයිසින් එකතු කරේ. ඉතින් මෙන්න මේ විදිහට හැමතැනම බීට් කරගෙන ස්පැචුලා එකෙන් අපි වටේ ගෑවිලා තියෙන දේවල් මැදට එකතු කරගෙන ඊළඟ අයිසින් සීනි මිශ්‍රණයත් අපි එකතු කර ගන්නවා. ඉතින් ඒ ටිකත් මේ විදිහට භාජනය එකතු කරගෙන හලා ගන්න. අනිවාර්යෙන්ම හලා ගන්න. කැට තියෙන්නට පුළුවන් අයිසින් වල. මෙන්න මේ විදිහට හලාගෙන ඒකත් කලින් විදිහටම හොඳට මික්ස් කර ගන්නවා. බැටර් එකත් එක්ක එකතු වෙන විදියට. ඉතින් එහෙම මික්ස් කරගෙන තවත් විනාඩි කිහිපයක් මේක බීට් කරගන්නවා. ඉතින් ඔයා පළවෙනි වතාවට බලන කෙනෙක් නම් අමතක නොකර subscribe කරගන්න. එහෙම නැත්නම් follow කරලා තියාගන්න. මොකද යාළුවෙකුට බලන්නට අවශ්‍ය නම් මේ recipe එක share කරගන්න. මේක වරදින්න නැතුව හරිම රසට හදන්න පුළුවන් recipe එකක්. ඒ වගේම හරිම සුවඳයි. ඉතින් ව්‍යාපාරයක් විදියට ඔයාලට කරන්න පුළුවන්. ඊටමත් පහසු ව්‍යාපාරයක් තමයි මේ වගේ කප් කේක් ව්‍යාපාර. ඉතින් මෙන්න මේ විදියට මම අයිසින් එක හදාගෙන විනාඩි කිහිපයක් අපි බීට් කරගන්න ඕන. විනාඩි 5ක් විතර. ඊට පස්සේ මම කොෆි තේ හැඳි භාගයයි වතුර වලින් මේස හැන්දකුයි එකතු කරලා හදාගත්තු වෙනත් කොපි මිශ්‍රණයක් තමයි මේ එකතු කරේ. ඒකත් අපි ඉන්ස්ටන්ට් කොෆි වලින් විතරමයි හදාගන්නේ. ඉතින් එකතු කරලා ඒක හොඳට මික්ස් වෙන විදියට අපි තවත් විනාඩියක් විතර බීට් කරගන්නවා. බීට් කරගත්තාම මෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් වගේ එන බටර් අයිසින් එකක් ඔයාට හම්බෙනවා. මම වතුර එකතු කරපු හින්දා කොෆි එකතු කරපු හින්දා කිරි එකතු කරේ නෑ. ඔයාගේ බැටර් එක තද නම් ඔයාට කිරි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන පයිපින් බෑග් එකට අපි දාගන්නවා. ඊට අමතරව මේ කේක් ටික තමයි මම ඔයාට පෙන්වන්නට තියෙන්නේ. ඉතින් අරගෙන මම ඩිසයින් දෙකකට තමයි දාගන්නේ. ඉතින් මෙන්න මේ විදියට මම එක ඩිසයින් එකක් දාගන්නවා. ඉතින් ඔයාට අවශ්‍ය විදියට ඩිසයින් එක වෙනස් කරගන්න පුළුවන් නොසල් එක අනුව. මම මේ එක ඩිසයින් එකක් තමයි දාගත්තේ. ඉතින් ඒකෙන් කප් කේක් 3ක් දාගත්තා. මම කප් කේක් 6යි අද අයිසින් කරන්නේ. ඊට පස්සේ ඊළඟ 3ට තව ඩිසයින් එකක් තමයි දාන්න යන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදියට බැටර් එකෙන් පොඩ්ඩක් අයිසින් එකෙන් පොඩ්ඩක් තවරගෙන මෙන්න මේ විදියට ඒ නොසල් එකම පාවිච්චි කරලා මලක් වගේ තමයි තයන්නේ. මම පාවිච්චි කරපු නොසල් එක තමයි 2D නොසල් එක තමයි මේ ඩිසයින් දෙකම මම තියාගත්තේ. ඉතින් මේ විදියට කප් කේක්ස් වල වර්ග දෙකෙන් මාරුවට ඩිසයින් එක මාරු කරලා එක වර්ගකින් 3 ගන්න මම කප් කේක් 6යි මේ විදියට අයිසින් කරගත්තේ. ඉතින් පොඩි වෙනස් ඩිසයින් එකකුත් මම ඇඩ් කරා චොක්ලට් කලර් එකේ අයිසින් පොඩ්ඩකුත් එක්ක.
ඉතින් ඊට පස්සේ මම පොඩි වෙනසකුත් කරා. ඔයාලට බලා ගන්නට පුළුවන්. පැහැයත් කොෆි කලර් එකට චේන්ජ් වෙලා තියෙන. ඉතින් මෙන්න මේ විදියට මම තව පුංචි ඩිසයින් එකකුත් ඇඩ් කරලා මේක ලස්සනට තියාගත්තා. එක කප් කේක් එකක් අපි ගලවලා බලමු. පෙනුම සහ කොහොමද මේ කප් කේක් එකේ තියෙන සොෆ්ට් එහෙම නැත්නම් මෘදු ගතිය. ඉතින් මෙන්න මේ විදියට ගලවලා ගත්තාම හරියම ලස්සන පැහැයක් තමයි තියෙන්නේ. ඉතින් මේක කොෆි වලින් ආපු කලර් එකක්. ඉතින් මෙන්න මේ විදියට හරියම සොෆ්ට් එකට හරියම ලස්සනට පැහැයගත්තු ඒ වගේම රස කේක් වර්ගයක් තමයි මේ කොෆි කේක් කියන්නේ. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන් හොඳ රෙසිපි එකක්. ඉතින් හරිම ලස්සනයි, හරිම රසත්. ඔයා try කරලා බලන්න. සුබ දවසක් ගිහින් එන්න.